සිසිල් මහත්තයා අපේ මහත්තයා ඉන්නකෝ. ප්‍රේමතිලකයි එන්න. මගේ එන්න මොකයි අපුඩේ ගහන්න යාර. හරි හරි. ඔබෙන්න. සුදි අපි කවුද මේ අනිත් කවුරුත් නැහැ නේද? හරි. අවසරයි අපි පොඩි හමුදුරනේ. මතකද වඩින්ට කියලා කියන අපි ෆෝන් එක දෙමු කාට හරි. ඔතේ. අපි දායක මහත්තයෙක් චුට්ටක් දෙන්න. ඔව් වීඩියෝ ක්ලිප් එක. ඔව් දෙන්න. ඔව් දැන් channel එකක් තියෙනවා විහාරස්ථානේ. ඔව් ගන්න පොතේ වීඩියෝ එකක් අරන් දෙන්න. අරන් දෙන්න. ඔව් ඉස්සරහට කියලා අරන් දෙන්න. හරි. අවසරයි. අපි හයියෙන් සාදු කියමු හැමෝම. හයියෙන් සාදු කියමු. ඉතින් බොහොම පිං අද දවසේදී අපේ ප්‍රේමතිලක මහත්මයා කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු දිනු පමුණු වෙන නොවේ පින්වර කටයුතු වෙන සහායන හදවතින් ස්තුතියි ගොඩක් පිං. ඉතින් මේ කටයුතු වේදන අරගෙන ඉන්න නම් අයුරු උදව් කර හැමෝටම ගොඩක් පිං සිදු වෙන මේ කටයුතු වෙනින් දුන්න දායකත්වයට දෙවියන් පිං හොඳද? අපේ සිසිල් මහත්මයා කියන්නේ පොන්චි කාලේ ඉඳලා කට්ට කාලා තමන්ගේ ජීවිතේ ගොඩනගා ගත්ත කෙනෙක්. අම්මයි තාත්තයි සසරේ යන්න ගිහිල්ලා යාදුනි අම්මට තාත්තට වගේම ආදරණීය බිරිඳගේ අම්මා තාත්තා සසරේ යන්න ගිහිල්ලා අපේ හමුදුරනේ එයට පින් ලැබෙන්න ඕන. අපේ මහත්තයා චුට්ටක් මල් වඳුරගම් අරගන්නකෝ. අරගෙන අපි ස්වාමීන් වහන්සේගේ අත තියන්න අතට දෙන්න. සිසිල් මහත්තයයි අපේ මහත්තයා වැඳලා හයියෙන් සාදු කියමු. වෙන සමස්ත මුදලා කුසුම් බඳුන සහබලඳුරු බඳුන අද දවසේදී 2026 වර්ෂය ජූලි මාසේ 29 දින අසල පොල් පොහොය දිනය රුපියල් 1,15,000යි සමස්ත කුසුම් බඳුනේ වටිනාකම රුපියල් 1,15,000යි සමස්ත කුසුම් බඳුනේ වටිනාකම. හයියෙන් සාදු 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 සාදු. හරි සිසිල් මහත්තයා ආයේ මලට්ටිය මෙතනින් තියන්න. හැමෝටම පින් ලැබෙනවා. රුපියල් 1,15,000කට තමයි කුසුම් බඳුන නිමා වෙන්නේ. රුපියල් 15,000යි ලස්සන පළතුරු බඳුන දෙදෙනාම අරගෙන සිසිල් මහත්තයාට ලබා දෙමු. හොඳ ලස්සන අපල සම්මානයක් දෙන්න. තමන් ගෙනාවු පළතුරු බඳුන තමන් සන්තකේ කරගන්න කාටවත් දෙන්නයි කියලා අභියෝග කරගත්තා. ඉතින් එහෙමනම් බොහොම ස්තුතියි. රුපියල් 1,15,000යි පළතුරු බඳුන නවරංගන සල්බිල සරා මඩහවුලත් එක්ක දුන්න වටිනාකම බොහොම ස්තුතියි. දැන් ආයේ අතනේ තියන්න ස්ටෝල් එකෙන් තියන්න. හරි එහෙම කියන එක එහෙම වුණොත් මේ ඒක කපන්න ගන්නවලා පිරිසිදු කරලා මේක හැමෝටම අල්ලන්න. ඕකේ හොඳයි. ඒක වටිනා පොතේ. හරි අපි වැඩි කරමු. හොඳයි ඉතින් එහෙමනම් ලස්සන දවසක් නිමා කරලා මේ කටයුතු යන්න හදනකොට එහෙම දෙන්න නැහැ. අපි නායක හමුදුරන් වහන්සේගේ ආශිර්වාදය අරගෙන අපි පොඩි හමුදුරන් වහන්සේ හරි ලස්සන කැපකිරීමක් කරනවා. මටත් හරි ඔයගොල්ලෝ දන්නවා. උන්වහන්සේ හරිම ලෙන්ගද මේ දායක පරිසරට පන්සල දියුණු කරන උන්වහන්සේට මනාව ඕනකමක් තියෙනවා. ඔබට දැනෙන්නේ නැති. ඉතින් මේ අවසරයි පොඩි හමුදුරන් වහන්සේ අපි චූටි කෙටි අනුශාසනාවක් කරමු මේ නැත්තම් නේද? හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මෙතන රැස් වෙලා ඉන්න සියලු දෙනාටම මතකද අවසර දෙනවා. මේ කටයුත්ත